ටිරනොසෝරස් රෙක්ස් කවුරුත් දන්න නමක් ටීරෙක්ස්. ඒත් ඇත්තටම අපි මොනවද දන්නේ? මොකද අලුත්ම පර්යේෂණයම බලද්දී වාර්තා චිත්‍රපටවලින් එහෙම පෙන්වන දේවල් එක්ක අපි හිතන් හිටපු දේවන් ගොඩක් වෙනස් වෙලා වගේ. අද අපි බලමු මේ ටිරන්ට් ලිසාඩ් කින්ගේ මේ කුරිරු උරග රජාගේ අර ඇත්ත කතාව ටිකක් ගැඹුරින්. හරියටම හරි. ඔය නමේ තීරුම එක්කම එන අර බය හිතෙන පෙනුම තිබ්බට ඇත්තටම මේ සතා ඊට වඩා ගොඩක් සංකීර්ණයි. නිකම්ම මිනිමරුවෙක් නෙවෙයි. එයාගේ ජීව විද්‍යාව අර හැකියාවන් හරිම පුදුමයි. ඉස්සර අපි දැකලා තියෙන්නේ අර වලිගේ බිම දිගේ ඇදගෙන යන ටිකක් හැමින් යන වගේ සතෙක්නේ චිත්‍රපටිවල එහෙම. ඒ පෙනුම එහෙම දැන් සම්පූර්ණයෙන්ම වැරදි කියලාද කියන්නේ? ඔව් ඔව්. ඒක පරණ මතයක්. දැන් සම්පූර්ණයෙන්ම මේක ප්‍රතික්ෂේප වෙලා. ඇල්බර්ටා වලින් ඇමරිකාවේ බැඩ්ලන්ඩ්ස් වලින් හම්බ වෙන ෆොසිල් තියෙනවා. අර ජර්මනියේ තියෙන ට්‍රිස්ටන් වගේ සම්පූර්ණ ඇටසැකිලිත් එක්ක බලද්දී හොඳටම පැහැදිලි. වලිගේ තියෙන ශාරීරික බැලන්ස් කරන්න උඩට උස්සගෙන බිම ඇදිලා ගිහින් නෑ කොහෙත්ම. ප්‍රමාණය ගත්තොත් මීටර් 12-13ක් දිග ටන් 8-9ක් බර. ඒ කියන්නේ ලොකු අලියෙක් විතර බරයි නේද? ඔව් අන්න ඒ වගේ. ඒ තීරත් වඩා පුදුම දේ තමයි හණුවේ බලය. ඒක ගැන කියන්නකෝ බලන්න. කිඹුලන් වර්ධනය කරලා ඒ දත්ත වලින් ගණනය කරලා තියෙනවා ටීරෙක්ස් ගේ සපාකෑමේ බලය රාත්තල් 8000ක් විතර. ඒ කියන්නේ ටන් 4ක්. ටන් 4ක්. ඒ කියන්නේ සාමාන්‍ය කාර් එකක් ඇඟ උඩට වැටෙනවා වගේ පීඩනයක්. අන්න ඒ වගේ දෙයක්. පරීක්ෂණවල පෙන්නලා තියෙනවා එළදෙන කෙඩි ඔළුවක් එහෙම ලේසියෙන්ම කුඩු වෙලා යන හැටි. දත්ගල තමුතු කතාවක් තියෙනව නේද? කිනිසි වගේ මුහත් නෑ. මාරාන්තික කෙසල් ගෙඩි වගේලු. ඔව්. ඒක තමයි විශේෂත්වය. දත යාග මොට වුණාට අර දාර තියෙනවනේ. ඒකේ හරියට කෙතක් වගේ සියුම් ගෙටිති තියෙනවා. ඒ වගේනෝ දතේ ව්‍යුහයත් හරිම ශක්තිමත්. ඉතින් ඒකෙන් ඇටකටුකව කුඩු කරන්න බිදින්න පුළුවන් වෙලා තියෙනවා. නිකන් මස් කපනවට එහා ගිය දෙයක්. එතකොට මොලය සිරුරට සාපේක්ෂව පොඩි කියලාත් කියනවනේ. ඒකෙන් බුද්ධිය ගැන මොකද්ද කියවෙන්නේ? ප්‍රමාණියම නෙවෙයි බලන්නේ CT ස්කෑන් වලින් මොලේ ආකෘති හදලා බලද්දි පේන දෙයක් තමයි අර නියුරෝන තියෙනවනේ මොලේ සෛල. ඒවයේ ඝනත්වය හරිම වැඩි. හරියට අද ඉන්න කුරුල්ලන්ගේ වගේ. ඒ කියන්නේ ප්‍රමාණයට වඩා ඒකේ ඇතුළේ තියෙන සම්බන්ධතා නියුරෝන ප්‍රමාණය වැදගත්. හරියටම. ඒකෙන් කියවෙන්නේ අපි හිතනවට වඩා සංකීර්ණ ශරීර රට සමහර විට දඩයම් උපක්‍රම එහෙම පාවිච්චි කරන්න ඇත කියලා. විශේෂයෙන්ම ගන්ධ සුවඳ දැනෙන කොටස් අර ඔල්ෆැක්ටරි බල්බ්ස් කියන්නේ. ඒවායේ පේන දෙයට සම්බන්ධ ස්නායුයි හරිම විශාලයි. ඒ කියන්නේ සුවඳයි පෙනීමයි දෙකම ඊටාම තියුණුයි. අනිවාර්යයෙන්ම කිලෝමීටර් ගාණක් දුර ඉඳන් මුන්නත් ගොදුරක් සුවඳින් හඳුනා ගන්න පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නේ නැති කියලා. අභ්‍යන්තර කනේ අමාකෘතිය ගැනත් මොකක් හරි තිබුණා නේද? සමබරතාවයට සම්බන්ධව. ඔව් ඒක හරි වැදගත්. අර ඇතුල් කනේ තියෙන සෙමි සර්කියුලර් කැනල් කියන කොටස. ඒක තමයි බැලන්ස් එක පාලනය කරන්නේ. ඒකත් හරිම දියුණුයි. ඒ නිසා තමයි වේගයෙන් යද්දිත් ඔළුව එක තැනක ස්ථාවරව තියාගෙන ගොදුර දිහා නාභිගත කරගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. දඩයක් කාර්යයකට ඒක නැතුවම බැරි දෙයක්. පෙනුම පැත්තට අරනොත් පිහාටුද කොරලද ඒක තාම ටිකක් විවාදාත්මකයි වගේ නේද? දෙන්නම් වැඩි දෙනෙක් හිතන්නේ වැඩිහිටි ටීරෙක්ස්ගේ සම කොරල සහිත වෙන්නේ ඇති කියලා. හැබැයි තරුණ කාලෙදී නැත්නම් මුහුණ වටේ වැඩේ තැන්වල සරල කෙන්දි වගේ පිහාටු තිබුණා වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් පිහාටු තිබ්බට සාක්ෂි අඩුයි එන. ඔව් දැනට තියෙන තොරතුරු අනුව එහෙමයි. පාට ගැන මොකද හිතන්නේ? ජුරාසික් පාක් එකේ වගේ දුඹුරු පාටද නැත්නම් දීප්තිමත් පාට තිබුණද දන්නේ නැහැ නේද? ෆොසිල් වලින් හම්බ වෙලා තියෙන මෙලනින් වර්ණක අංශු. ඒ අනුව නම් ගොඩක් දුරට දුඹුරු කළු අලු වගේ පොළවට සමාන පාට වෙන්න ඇති. සංගවෙන්න ලේසි වෙන්න? ඔව් ඒක උදව් වෙන්න ඇති. හැබැයි අර ඇස් වටේ තියෙන අස්තිගැටි තියෙහම තියෙනවනේ. ඒව සමහර විට දීප්තිමත් පාටකින් තිබිලා අර අනිත් අයට සංඥා දෙන්න එහෙම නැත්නම් ආකර්ෂණයට පාවිච්චි කළා වෙන්නත් පුළුවන්. ඒක තාම උපකල්පනයක්. ඒකත් ලොකු වෙනසක් නේද? චිත්‍රපටිවල අර සිංහෙක් වගේ ගර්ජනා කරන්නේ. ඔව් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම ගර්ජනා කරන්න උගුරේ අමාපුවක් තිබිලා නැහැ. බහුදුරට කිමුලන් පැස්බරුන් වගේ කට වහගෙන හරිම ගැඹුරු අඩු සංඛ්‍යාතයේ හඬක් නිකුත් කරන්න ඇති. ඉන්ෆ්‍රාසවුන්ඩ් කියන්නේ. ඉන්ෆ්‍රාසවුන්ඩ්. ඒ කියන්නේ අපිට ඇහෙන්නේ නැති තරම් අඩු හඬක්ද? ඔව් ඇහෙනවට වඩා ශරීරයට කම්පනයක් වගේ දැනෙන එක.
දුර ඉන්න අනිත් T-Rex-ලාට sannivedanaය කරන්න ඒක පාරිච්චි කරන්න ඇති. චලනය ගැන කතා කරමුද? අවිදින විදිහ පාසටහන් වලින් මොනවද කියවෙන්නේ? පාසටහන් වලින් පැහැදිලි කුරුල්ලෝ වගේ ඇඟිලි තුඩු වලින් එවිදලා තියෙන්නේ. වේගය කොහොමද? දුවන්න පුළුවන්ද? වේගය පැයට කිලෝමීටර් 16ක් 25ක් විතර වෙන්නේ ඇති කියලා තමයි ගණනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දුවන මිනිස්සෙක්ට වඩා ටිකක් විතර වේගවත්. ඔව්. හැබැයි ඉතින් අර ටන් ගානක බරත් එක්ක හයියෙන් දුවලා වැටුනොත් එහෙම ලොකු අනතුරක් වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම. ඉතින් නිතරම හම්බාගෙන දිව්වද කියන එක ප්‍රශ්නයක්. එතකොට මේ වගේ යෝධයෙක් තනියමද හිටියේ නැත්නම් කණ්ඩායම් හිටියද? ඒ ගැනත් සාක්ෂි තියෙනවා. T-Rex ගේ නාතියෙක් ඇල්බර්ටෝසෝරස් කියදා. ඒ සත්තු 26ක් එකට මැරිලා ඉඳපු තැනක් හම්බුණා. 26 දෙනෙක්. ඔව්. ඒ වගේම වැඩිහිටි T-Rex ලගේ ඔලු කුහරවල වෙන T-Rex කෙනෙක් සපා කෑවගේ සලකුණුත් තියෙනවා. එතකොට යාලා අතරේ සටන් එහෙමත් වෙලා තියෙනවද? ඔව්. මේ ඔක්කොම එකතු කරාම හිතන්න පුළුවන් සමහර විට යාලා කණ්ඩායම් විදියට හිටියා, එකට දඩයම් කළා, බලය වෙනුවෙන් සටන් කළා කියලා. කණ්ඩායම් දඩයමකදී අර තරුණ සත්තුත් ඉන්නේ ඇති නේද? එයාලා වෙනස්ලු නේද වැඩිහිටියන්ට වඩා? ඇත්තම. තරුණ T-Rex හරිම වෙනස්. කකුල් දිගයි, සිරුර සැහැල්ලුයි, වේගවත්. සමහර විට දඩයමේදී ගොදුරු එලවන වෙලේ යාලා කරන්න ඇති. අර ලොකු ශක්තිමත් අයට අල්ලගන්න ලේසි වෙන්න. යාලගේ වර්ධනයක් හරිම දීඩවත්ලු නේද? පුදුම වේගයක්. අවුරුදු 12-14 විතර පටන් අරගෙන දවසකට රාත්තල් 5ක් වගේ බර වැඩි වෙලා. දවසකට රාත්තල් 5ක්. ඔව් අවුරුදු කීපයක් ඇතුළත අර පොඩි වේගවත් සතා යෝධයෙක් බවට පත් වෙනවා. ඒක පුදුම පරිවර්තනයක්. ඉතින් මේ ඔක්කොම අහද්දී පේන්නේ T-Rex කියන්නේ අර චිත්‍රපටිවල ඉන්න ලේපි පාසිත මෝඩ යෝධයාම නෙවෙයි. ඊට වඩා ගොඩක් දියුණු සංවේදී ඉන්ද්‍රිය පද්ධතියක්, සමහර විට සංකීර්ණ සමාජ ජීවිතයක් තිබ්බා. පුදුම සතෙක්. හරියටම මේ හැම හොයාගැනීමක්ම කියන්නේ අවුරුදු මිලියන 66කට කලින් වඳ වෙලා ගියත් මේ වගේ ජීවීන් ගැන අපි තව කොච්චර ඉගෙන ගන්න දේවල් තියෙනවද කියලා නේද? කවුද දන්නේ අනාගතයේදී තව මොන වගේ ෆොසිල් හම්බ වෙයිද? මේ යෝධ රජාගේ තවත් මොන වගේ රහස් එළි වෙයිද කියලා. ඇත්තටම. ඒ රහස් එළි වෙනකම් අපි බලාගෙන ඉමු.